යුද්ධ හැමතැන. ඉතින් Apple සමාගමත් Huawei සමාගමත් අලුතෙන් ආරම්භ කරපු එයා යුද්ධය ගැන මේ වීඩියෝ එකකින් කතා කරමු. අපි යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවා මීට ටික දවසකට කලින් Apple සමාගම එයාලගේ අලුත්ම ඩිවයිස් එකක් වෙන Apple iPhone Air කියලා ඩිවයිස් එකක් රිලීස් කරා. ඉතින් මේ රිලීස් එකත් එක්ක මේ ෆෝන් එකේ තියෙන thickness එක නිසා, ඒ කියන්නේ ගොඩාක්ම හීනි නිසා ලෝකේ ගොඩ දෙනෙක් මෙන්න මේ ඩිවයිස් එක ගැන කතා කරන්න පටන් ගත්තා. ලෝකෙ ලොකු hype එකක් හැදෙන්න පටන් ගත්තා. මේ ළඟ දවසක Huawei සමාගමත් එයාලගේ Air ඩිවයිස් එකක් ලොන්ච් කරා චීනයට. Huawei Mate 70 Air කියලා. ඉතින් මේ වෙනකොට Mate 70 Air එක ගැන චීනයේ ලොකු hype එකක් හැදිලා තියෙනවා. මේ ඩිවයිස් දෙකම යුද්ධයක් කියලා හඳුන්වන්න හේතුව තමයි මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා කරපු පොඩි රිසර්ච් එක. ඉතින් ඒ රිසර්ච් එකේදී මම අවබෝධ කරගත්ත කරුණ සාරාංශ වශයෙන් කිව්වොත් චීනයේ කියන ඔඩියන්ස් එක, ඒ කියන්නේ Apple සමාගමට Tamanගේ ඩිවයිස් විකුණන්න තියෙන විශාලතම වෙළඳ පොළවල් වලින් එකක් තමයි චීනය කියන්නේ. අදට තියෙන දත්ත වලට අනුව ජනසංඛ්‍යා ලේඛන වලට ඇතුළත් වෙලා ඉන්න මිනිස්සු කෝටි 14ක් අධික මිනිස්සු ඉන්න ඕඩියන්ස් එකක්, එහෙම නැත්නම් මාකට් එකක් තමයි චීනය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ චීනයේ ඉන්න මිනිස්සු අතරින් ගොඩ දෙනෙක් Apple device ගන්න පෙළඹිලා හිටියා මීට ටික කාලයකට කලින්. හැබැයි ඒ තත්ත්වය මේ වෙනකොට ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් Apple සමාගම මේ අලුත් device එක මේ විදිහට රිලීස් කරාට පස්සේ, කියන්නේ ලොන්ච් කරාට පස්සේ චීනයේ ඉන්න ගොඩක් මිනිස්සු මෙතනදී Apple සමාගමේ තියෙන ඩිවයිස් එක මිලදී ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ Apple Air කියන එක. මොකද ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් නිසා. මෙන්න මේ නිසා තමයි Huawei සමාගම තීරණය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් එයාලා මේ විදිහට හදිස්සියෙම Huawei Mate 17 Air කියලා ඩිවයිස් එකක් ගොඩාක් thickness එක වැඩි කරලා අර Apple Air ඩිවයිස් එක මිලදී ගන්න යන චීන ජාතිකයන් ඒකෙන් වළක්වලා එයාලට තියෙන second option එකක් විදිහට මෙන්න මේ Huawei ඩිවයිස් එක මිලදී ගන්න තත්ත්වයට පත් කරන්න තමයි Huaweiලා මෙන්න මේ විදිහට හදිස්සියම යාලගේ රටේ එයාලා විසින් නිෂ්පාදනය කරන ගවර්න්මන්ට් එක අප් කරන්න උත්සාහ කරන Huawei බ්‍රෑන්ඩ් එක විසින් මෙන්න මේ ඩිවයිස් එක රිලීස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ඇයි මෙන්න මේ විදිහට Huawei සමාගමත් එයා කියලා ඩිවයිස් එකක් රිලීස් කරේ කියලා. ඉතින් මේක නම් ඔයාලට මම කිව්වේ සාරාංශයක් විදිහට. මේ ඩේටා ටික බැලුවට පස්සේ ඔයාටම තේරුම් ගන්න පුළුවන් මම කියන්නේ මේ කතාවේ තේරුම මොකක්ද කියලා. මේ තියෙන ඩේටා එකට අනුව ඔයාට පේනවා 2024-25 Q3, ඒ කියන්නේ තුන්වෙනි කාර්තුවේදී චීනයේ මොබයිල් ෆෝන් සෙල් එක කොහොමද කියලා. එතනදී ෆස්ට් ප්ලේස් එක Vivo සමාගමටත්, සෙකන්ඩ් ප්ලේස් එක Huawei සමාගමටත්, තර්ඩ් ප්ලේස් එක MI සමාගමටත් හිමි වෙලා තියෙනවා. මෙතනදී Apple සමාගම යම් තරමක වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. එතකොට මේ තියෙන ඩේටා එක ඔක්තෝබර් මාසයේ පළවෙනි සති දෙකේ ඩේටා එක. ඒ කියන්නේ Apple Air එක ලොන්ච් කරන්නේ සැප්තැම්බර් 19. ඒ සීරියස් එක චීනයට ඇවිත් විකිනෙන්න, එහෙම නැත්නම් විකිනෙන්න පටන් ගන්න කාලය අපිට ඔක්තෝබර් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කාලය තමයි මේ තියෙන්නේ. මෙතනදී අපිට පේනවා 118ක හිටපු Apple සමාගමේ විකුණුම් වේගෙන් අනිත් බ්‍රෑන්ඩ් පහු කරලා 121කට අගයකට ගිහිලා තියෙනවා. Huawei සමාගම ඍණ 10ක අගයක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි ගොඩක් වෙලාවට Apple සමාගම මොකක් හරි අලුත් දෙයක් ලොන්ච් කරපු ගමන්ම ඒ වෙනුවට චීන මිනිස්සුන්ට ඒ වගේම වෙන ඔප්ෂන් එකක් විදිහට Huawei තෝරගන්න Huawei සමාගම ඒ වගේම ඩිවයිස් එකක් දෙයක් නිර්මාණය කරලා මාකට් එකට රිලීස් කරන්න. ඔයාලා මම හිතනවා මේ එක්ස්ප්ලেইন එකෙන් ඔයාලට තේරෙන්නේ නැති කියලා, මේක යුද්ධයක් වෙන්නේ ඇයි කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම මේ ඩිවයිස් දෙකේ ගැන තියෙන ස්පෙસિෆිකේෂන් කම්පෙයාර් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එක මම ගේන්න බලාපොරොත්තු වෙන ගමන් අදට වීඩියෝ එක නතර කරනවා. වීඩියෝ එක නතර කරන්න කලින් ඔයාලට මතක් කරන්න කැමතියි, ඇත්තටම මෙන්න මේ චීනයේ ඇති වෙලා තියෙන මෙන්න මේ එයා යුද්ධේ කවුරු වින් කරයිද කියලා ඔයාට හිතෙන විදිහට කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වෙන කෙනෙක්ට suggest කරන්න, මේ වීඩියෝ එක share කරන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට සමගන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.